අයබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා ලංකාවාසී සියලුම දෙනාට. මේ වෙලාවේ රටේ සම්පූර්ණයෙන්ම ජනජීවිතේ කඩන් වැටලා තියෙන අනාගතයට තවත් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මතුවෙන්න පුළුවන් කියන්නේ ස්වාභාවික විපතක් ආයේයි කියන එක නෙමෙයි. මේ වෙච්ච ව්‍යසනයෙන් පත්වෙන්නා වූ අනාගත තාම ගැටලු ටික හරියට මතුවන්නේ නැහැ. මොකද කෘෂි කර්මයේ සම්පූර්ණයෙන්ම හැම දෙයක්ම කඩාගෙන වැටලා තියෙන්නේ. නිවැරදිව නැගිටීමට අවශ්‍ය නිවැරදි සැලසුමක් අවශ්‍යයි. ජනාධිපතිතුමා මේ ඉල්ලනවා සැලසුමක්. මේ බලන්න මේ සැලසුම නිවාස සහ ඊට අදාළ වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සොයා බැලීමේ අරමුණින් ජනාධිපතිවරයා නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව අද පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙස එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙවැනි ව්‍යසනයකට ජනතාව නැවත ලක් නොවන අයුරින් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දීර්ඝකාලීන විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා නිවැරදි දත්ත හඳුනා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ අතර දිට්වාසු ජනාධිපතිතුමා කියනවා නිවැරදි දත්තය කාර්යක්ෂමව එකතු කරගන්න යාන්ත්‍රණයක් අවශ්‍යයි, සැලසුමක් අවශ්‍යයි. ඒ වගේම දීර්ඝකාලීනව මෙවැනි ව්‍යසනවලින් මුහුණ දුන්නොත් මේ ව්‍යසනවලින් නැගිටවීමට අවශ්‍ය කරනවා දීර්ඝකාලීන සැලසුමක් කියලා. මේ සැලසුම මම හැදුවේ දැනට වසර 7කට පෙර. ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කරලා තියෙනවා මේ තියෙන සියලුම සාක්ෂි 2025 8 වෙනි මාසේ 18 වෙනිදා. 8 වෙනි මාසේ 18 වෙනිදා තමයි මේ ජනාධිපති කාර්යාලයෙන් ලියුම මට ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන දෙවනි ඒත් ජනාධිපති කාර්යාලයෙන් මේ එවලා තියෙන ලියුම මේ ඇවිල්ලා තියෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ලියුම. මේ තියෙන්නේ මගේ අවශ්‍ය කරන තොරතුරු, මගේ සැලසුමට අවශ්‍ය කරන දේවල් ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කරන්න වෙන මගේ තියෙන සම්පූර්ණයෙන්ම රටේ තියෙන ආර්ථික, ආගමික, දේශපාලනික සහ මෙවැනි ව්‍යසන වලින් රට කොහොමද බිඳුවට වැටිලා තියෙන රටක් සම්පූර්ණයෙන්ම නැගිටවන්න අවශ්‍ය කරන යාන්ත්‍රණයක් තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. මට මේකට ගියා අවුරුදු 7ක කාල සීමාවට මගේ සම්පූර්ණයෙන්ම බැඳීම් මේ හැමදේම හොයලා බලන්න පුළුවන්. ලක්ෂ 60ක විතර මුදලක් වියදම් වෙලා තියෙනවා. එතකොට මට මේකට අවශ්‍ය කරන මුදල් මිනිස්සු වියදම් කරලා තියෙනවා. අනිත් දේවල් මම ව්‍යාපාර කරලා ණයට හොයාගෙන විවිධාකාර විදිහට තමයි මේ ලක්ෂ 60ක මුදලක් හොයාගත්තේ. ඊට පස්සේ අවසානයේ මේක ජනතාවට සමාජගත කරන්න හිටියේ මම UN එක වගේ. මොකද මේක රටට විතරක් අවශ්‍ය කරන සැලසුමක් නෙමෙයි, අනාගතයට ලෝකෙටම අවශ්‍ය කරන සැලසුමක්. මේක ස්ථිර වශයෙන්ම පෙන්නලා තියෙනවා. මේ සැලසුම සමාජයට දායාද කරන්න ජනාධිපති දක්වා ගියා. ග්‍රාම සේවාව අසමේ ඉඳන් ජනාධිපති දක්වා ගිහිල්ලා තියෙනවා. ජනාධිපති මුණ ගැහුනේ නැති වුණාට මම හිතනවා ජනාධිපති උපදේශක ලේකම්වරු 3 දෙනෙක්, මම නම් කියන්නේ උපදේශක 3 දෙනෙක් එක සාකච්ඡා කරගෙන තියෙනවා. ජනාධිපති කාර්යාලයේ ලේකම් කාර්යාලයේ සාකච්ඡා 3ක් අරගෙන තියෙනවා. දුරකථනයෙන් පවා කතා කරලා තියෙනවා මිස්ටර්, මම නම් කියන්න කැමති නැහැ. ඊට පස්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වාර 3ක් අරගෙන තියෙනවා. හේතුව මොකද මම මේක ධර්මානුකූලව හැදුවේ, මධ්‍යස්ථව දැකලා හැදුවේ. අතීත, අනාගත, වර්තමාන කියන 3 කාලයට අවශ්‍ය කරන දැක්මක් නිසා 3 කාල දැක්ම කියලා මේ සැලසුම නිර්මාණය කරලා තියෙන්නේ. මේ වගේ ව්‍යසන වලට මේක මම විශ්ලේෂණය පෙන්නන්නම් ඔයාලට ලැබෙන්න සලස්සන්නම්. 8 වෙනි මාසේ 18 වෙනිදා තමයි ජනාධිපති කාර්යාලයට මේ ලියුම ලැබිලා තියෙන්නේ. එතකොට ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා වාර 3ක් ගත්තා. මේකේ රෙකෝඩින් පවා මගව තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡා අරගෙන තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සාකච්ඡා අරගෙන තියෙනවා. මේ ජනාධිපතිතුමා ඉල්ලන සැලසුමම තමයි. එතකොට මේ සැලසුමේ සියලු දේවල් නිර්මාණය කරලා ඉවරයි. දිස්ත්‍රික්ක 25ක් කොහොමද ආවරණය කරන්නේ? ග්‍රාම සේවා 14000ක් තියෙනවා. මේ ග්‍රාම සේවා වසමේ ඉන්න සෑම පුරවැසියෙකුගේ හැකියාව දක්ෂතා හඳුනාගන්නේ කොහොමද? භෞතික සම්පත් හඳුනාගන්නේ කොහොමද? භෞතික ව්‍යසන හඳුනාගන්නේ කොහොමද? මේ සියලු ක්‍රමවේද හදලා ඉවරයි. ජනාධිපති කාර්යාලයටත් ගිහිල්ලා පැය එකමාරක සාකච්ඡාවක් අරගෙන ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කරලා මේ සැලසුම එදා ගත්තේ නැහැ. ඒ ගත්තා. මොකද මගේ තියෙනවා මේකේ බුද්ධ ශාසනය එකතු කරගෙන, බුද්ධ ශාසනයේ මහා සංඝ රත්නය එකතු කරගෙන රටේ ධර්ම සංගායනාවක් අවශ්‍යයි මේ සැලසුම දෙන්න නම් කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ඉල්ලීම නිසා තමයි පොඩ්ඩක් මේකට ගැටලු මතුවුනේ. මම මේ ඉදිරිපත් කරන දේ කිසිම ප්‍රධාන දේශපාලන පක්ෂ 4ක්, ආණ්ඩුවත් එක්ක ප්‍රධාන දේශපාලන පක්ෂ 4යි. මේ පක්ෂ 4 කිසිම කෙනෙක් බොරදියේ මාළු බාන්න හදන්න එපා. හේතුව මොකද දන්න අය දන්නවා. මොකද
සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වෙන විදිහට මේ සැලසුම අරගෙන ගිහිල්ලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඒ නිසා මධ්‍යස්ථව Tamanට වැරදුනා අපිටත් වැරදුනා කියන දැක්මෙන් නැගිටිනවා නම් තමන්ට කතා කරන්න පුළුවන්, අරගෙන යන්න පුළුවන්. මම කිසිම කෙනෙකුට මේ වෙලාවේ චෝදනා කරන්නෙත් නැහැ, ඇඟිල්ල දික් කරන්නෙත් නැහැ. අපි හැමෝටම අවබෝධයක් නැහැ. අපි හැමෝම ඉන්නේ විවිධාකාර මතවල. එතකොට විවිධාකාර දෘෂ්ටිවල අපි හැමෝම ඉන්නේ. ඒ නිසා මේ සැලසුම ලබා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. කිසිම දේශපාලඥයෙක් බොරදියේ මාළු බාන්න හදන්න එපා. මොකද මාගා ගොඩක් සාක්ෂි තියෙනවා. මේ සාක්ෂි ඉදිරිපත් කරලා ප්‍රධාන දේශපාලන පක්ෂ 4ක් තියෙනවා. මම චෝදනා කරනවා නෙමෙයි. ඔයාලත් පිළිගන්න, ඔයාලත් ගියපු විදිහ වැරදි, ප්‍රතිපත්ති වැරදි, යාන්ත්‍රණය වැරදි, නිවැරදි සැලසුම්, නිවැරදි දත්ත, නිවැරදි ක්‍රමවේදයක්, නිවැරදි ප්‍රතිපත්තියක් නැහැ කියන එක පිළිගන්න. කාට හරි චෝදනා කරන්න පුළුවන් නම් එහෙම නැත්තේ නැහැ, අපි ගාව තියෙනවා කියලා කියනවනම් මම ඒ ඇත්ත ඇත්තටම කැමති තර්ක කරන්න. මම මේ කියන්නේ, මම මේ ඉදිරිපත් කරන්නේ අඳුරෙන් ආලෝකයට එන්න නම් අපිට නිවැරදි සැලසුමක් අවශ්‍යයි. ඒ සැලසුමේ විනිවිදභාවයක් අවශ්‍යයි. දැන් බලන්න මේ ගම් වතුර ව්‍යසනය වෙලාවෙම මේ අවශ්‍ය කරන සහන ආදාළ බෙදන්න ගිහිල්ලාම හොරකම් කියන දේවල් ගොඩක් මතුවලා තියෙනවා. ඉතින් මෙහෙම සමාජයක කොහොමද අපි නැගිටින්නේ? එහෙමනම් විනිවිදභාවයක් තියෙන්න ඕනේ. විනිවිදභාවයක් යුත් සැලසුමක් අවශ්‍යයි. මේ ජනාධිපතිතුමා ඉල්ලන සැලසුම හදලා ඉවරයි. ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා සාකච්ඡා කරලා ඉවරයි. මේ සැලසුම හැදුවේ දැන්ට අවුරුදු 7කට කලින්. දැනට 8 වෙනි මාසේ කියන්නේ 9 10 11 මාස 3යි. මාස 3කට කලින් සාකච්ඡා කරලා ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති කාර්යාලයට. කෙනෙකුට හිතන්න පුළුවන් මේ සැලසුම එදා ගත්තේ නැත්තේ මේ සැලසුම සාර්ථක නැතුව ඇති. මේක ප්‍රායෝගිකව නැතුව ඇති කියලා හිතන්න පුළුවන්. ලෝකේ තියෙන බලවත්ම ආයතනයක් වෙන Google ආයතනය කාලෝචිතව ලංකාවට අවශ්‍ය කරනම යාන්ත්‍රණයක්, අවශ්‍යම කරන සැලසුමක්, මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් කියලා පිළි අරගෙන තියෙනවා, සනාථ කරලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාවට විතරක් නෙමෙයි ගෝලීය වශයෙන් මුහුණ දෙන්නා වූ පීඩන අර්බුදවලට, තාක්ෂණය පවා මුහුණ දීලා තියෙනා වූ අර්බුදවලට UN එක පවා ඉල්ලන මේ නව තාක්ෂණය භාවිතා කරලා විවිධාකාරය විවිධාකාර විදිහට අපරාධ කරනවා. මේ අපරාධ මැඩලන්න යුනිස්කෝ එක පවා මැදිහත් වෙලා තියෙනවා. මේ යුනිස්කෝ එකට පවා අවශ්‍ය කරන සැලසුම් මේ මගේ මාස්ටර් 3 විතුම් කල් දැක්ම කියන සැලසුම ඇතුලේ තියෙනවා කියලා සනාථ කරලා තියෙනවා. කෙනෙකුට පුළුවන් මේක මාව පුද්ගලික විදියට ඕන මේ සැලසුම අරගෙන ගිහිල්ලා ඔයාලා ක්‍රියාත්මක කරන්න ඕන විදිය කියන්න, ප්‍රතිපත්තිය කියන්න, මොන වගේ ක්‍රමවේදයක්ද තියෙන කියලා සියලු දේවල් නිර්මාණය කරලා ඉවරයි. අවුරුදු 7ක් එකතු කරලා, අවුරුදු 7ක අවබෝධයකින් ගත්ත දැනුම් පද්ධතියකින් නිර්මාණය කරපු සැලසුමක් මේ ජනාධිපති කාර්යාලයේ කතා කරපු පැය එකමාරක් මට දෙන්න බෑ. හේතුව මොකද? ඒ නිලධාරීන්ගෙත් තියෙනවා දුර්වලකම්. ඒ දුර්වලකම් එක්ක මම තර්ක කරන්න කැමති නැහැ. ඒක මට මානසික පීඩනයක්. අනිත් එක තමයි මම ඒ වගේ ස්ථානවල මම බෝඩ් මීටින් වලට මම යන්න කැමති නැහැ. මම මානසික නිදහසෙන් කටයුතු කරන කෙනෙක්. ඒ නිසා මොකද මම මනස නිදහස් කරගෙන සුවෙන් ඉන්න කෙනෙක්. මට මධ්‍යස්ථ මම මේ සැලසුම් සියල්ල නිර්මාණය කරේ මධ්‍යස්ථව බලලා. බැඳීම් සියල්ලෙන් පැත්තකට තියලා, ආගම දර්ශනයේ පැත්තෙන් ගිහිල්ලා, අපේ ප්‍රතිපත්තිය රැකිලා මට මේවා කියා ඉන්න අවශ්‍යත් නැහැ. මේ වෙලාවේ මම මේ දෙන්නේ මේ වෙලාවෙවත් මේ සැලසුම අරගන්න. මේ සැලසුම හොඳින් අධීක්ෂණය කරන්න. මොකද සනාථ කරලා තියෙනවා, විශ්ලේෂණය කරලා මේ සැලසුම ක්‍රියාත්මක වෙන විදිය, මේකේ සාර්ථකත්වය ලබන විදිය, දලදේශීය නිෂ්පාදනයට අපේ රටේ අවශ්‍ය කරන මේ ආර්ථික වර්ධනයට මේක සම්බන්ධ වෙන විදිය ඔක්කොම විශ්ලේෂණය කරලා තියෙනවා. මේක රජය දක්වා ඉදිරිපත් කරන්න ඕන මාධ්‍යවේදියෙක්, ඕන මාධ්‍යයක්, ඕන කෙනෙක් මාත් එක්ක සාකච්ඡා කරන්න આવොත් මම සාකච්ඡා කරලා මේක ලබා දීමට කැමතියි. මොකද මේ දේ නිර්මාණය කරගෙන ලබා දෙන්නනේ. මේ අනිත් එක තමයි මේ කිසිම කෙනෙක් මේකෙන් බොරදියේ මාළු බාන්න වගේ කටයුතු කරන්න හදන්න එපා. මොකද චෝදනා විවේචන නවත්තලා අපිට වැරදුනා, අපි නැගිටිමු කියලා බිඳුවටම නැගිටලා තියෙන්නේ. ලංකාව නිවැරදිවම බිඳුවේ ඉඳන්ම නැගිටවන්න අවශ්‍ය කරන විදිහට රට වැටලා තියෙන්නේ. එහෙනම් සාර්ථකත්වයක් කරා යෑමට අවශ්‍ය කරන සියල්ල නිර්මාණය කරලා ඉවරයි. ඒවා සනාථ කරලා ඉවරයි. කෙනෙකුට පුළුවන් හොයලා බලන්න. ඒක වසන.